හරි ළමයි මීට කලින් වීඩියෝ එකේදී අපි සාකච්ඡා කරා කාටූන් චිත්‍ර ගැන. මේ වීඩියෝ එකේදී අපි 7 වසරේ දෙවෙනි පාඩම යටතේ අපි සාකච්ඡා කරනවා රූකඩ නිර්මාණ කලාව ගැන. හරිද? එතකොට මේ රූකඩ නිර්මාණ කලාව ළමයි අදක ඊයේක පටන් ගත්ත එකක් නෙමෙයි. මේක ලංකාවේ සංස්කෘතික උරුමයක් විදිහට හඳුන්වන්න තරම් මේක අපේ ආයත අතීතයේ ඉඳලම පැවැත්ගෙන එන ප්‍රාසංගික කලාවක්. හරිද? එතකොට මේ කලාවට පොඩි ළමයි විතරක් නෙමෙයි වැඩිහිටියොත් ගොඩාක් මේ ආසාවෙන් බලන එකක්. හරිද? එතකොට මේ රූකඩ නිර්මාණය කරන්න භාවිතා කරන මාධ්‍ය වගේම ක්‍රියා කරන ආකාරය අනුව ඒ කියන්නේ ඒවා දැන් රූකඩයක් වුණා රූකඩ කියන්නේ මේ මොනවායින් හරි හදන දෙයක්නේ. අන්න ඒක අර මේ මොනවද චලනය කරන ආකාරය අනුව චලනය කිරීමේ ස්වභාවය අනුව හරිද මේවා රූකඩ වර්ග කරනවා. හරිද? එතකොට මෙන්න මේ විදිහේ වර්ග කරන රූකඩ වර්ග 5ක් තියෙනවා ලංකාවේ ජනප්‍රියම වෙලා තියෙන. මේන් එකක් තමයි ළමයි නූල් රූකඩ. නූල් රූකඩ ඇවිල්ලා පාරම්පරිකව පැවැත්ගෙන එන ජන කලාවක්. ඊළඟ එක තමයි ළමයි අත් රූකඩ. මේ අත් රූකඩ රූපවාහිනියේ තමයි වැඩියෙන්ම ජනප්‍රිය වෙලා තියෙන්නේ. හරිද? එතකොට ඊළඟ එක තමයි සෙවනැලි රූකඩ. ඊට පස්සේ රිටි රූකඩ. රිටි රූකඩත් රූපවාහිනිය තමයි ජනප්‍රිය වෙලා තියෙන්නේ. ඔය එක මේ අවස්ථාවලදී ටීවී එකේ දැකලා ඇති ඔයගොල්ලෝ. එතකොට තව වර්ගයක් තමයි ඇඟිලි රූකඩ. අර අපි ඇඟිල්ලට දාගෙන එක සත්තු එහෙම නටවන්නේ. අන්න ඒවා. හරිද? ඊට පස්සේ මේ ඓතිහාසික සහ කාලීන කතාවස්තු වලට අනුව තමයි මේවා නිර්මාණය කරලා තියෙන්නේ. ඒවා ඉදිරිපත් කරන්න තමයි මේවා නිර්මාණය කරලා තියෙන්නේ ගොඩක් වෙලාවට. හරිද? එතකොට මේ රූකඩ නාට්‍ය ලංකාවේ අදක ඊයක එකක් නෙමෙයි කිව්වම ඒක ඈත අතීතයේ සිටම පැවතගෙන එන එකක් කියලා කිව්වා. මේ රූකඩ පෙන්වන්නේ ළමයි වෙසක් පොසොන් එතනින් ගියාම ගම්මඩු වගේ ආගමික උත්සව අවස්ථාවන් වලදී තමයි ගම්වල වෙසෙන මිනිස්සු විසින් මේවා පෙන්වන්නේ. හරිද? එතකොට මේ රූකඩ නාට්‍ය වලට භාවිතා කරනවා කිව්වා අතීත කතා වස්තු පෙන්වන්න. රූකඩ නාට්‍ය භාවිතා කරනවා කිව්වා. එතකොට මේ රූකඩ නාට්‍ය වලට යොදාගෙන තියෙන ඓතිහාසික කතා වස්තු මොනවද? ඇහැලේ පොළ කතා වස්තුව, සිරිසංගබෝ කතා වස්තුව, එතකොට අජාසත්ත කතා වස්තුව, කාලගෝල කතා වස්තුව, පටාචාරා කතා වස්තුව. එතකොට තව මොනවද? අඟුලිමාල කතා වස්තුව, වෙස්සන්තර ජාතකය වගේම මේ රූකඩ මාධ්‍ය ඔස්සේ ලංකාවේ පෙන්නනවා. එතකොට මේ රූකඩවල කලාත්මක භාවය එහෙම නැත්නම් ගුණාත්මක භාවය වර්ධනය කරන්න ළමයි එක එක දේවල් යොදාගෙන තියෙනවා. මොනවාද ඒවා? මේකේ මේ ගුණාත්මක භාවය එහෙම නැත්නම් දැන් රූකඩ නාට්‍යයක් බලද්දී ඒක මිනිස්සුන්ගේ ඔළුවට යන ආකාරය ඒකට තියෙන රසවින්දනය වැඩි කරන්න ළමයි යොදාගෙන තියෙනවා පසුබිම් සංගීත. හරිද? ඒ වගේම ගීත දෙබස් ඒ කියන්නේ රූකඩ දෙකක් නටවන ගමන් කට හොල්ලනකොට මේ දෙබසක් පිටිපස්සේ ඇහෙන්න සලස්සනවා. හරිද? ඒවා වැඩි වර්ෂයෙන්ම තියෙන අත් රූකඩවල. අර රූපවාහිනිය තියෙනවා කිව්වේ. අන්නේ දෙබස්
මේ කතාව තියෙන්නේ අත්රූකඩවල රූපවාහිනියේ මගින් විකාශය කරන ඒ වගේ. ඊට පස්සේ ආලෝකකරණය. ඒ කියන්නේ ළමයි අර මේ රූකඩේ නටවද්දී බල්බ් එකකින් අර මේ ඒ රූකඩ තියෙන තැන හයිලයිට් කරලා පෙන්වන්න උත්සාහ කිරීම. අන්න ඒකෙදි මේ රූකඩ වලට මිනිස්සුන්ගේ හිත ඒකට ඇදිලා යනවා. හරිද? එතකොට රූකඩ නාට්‍යවලදී බොහෝ විට ගායනා කරන්නේ ළමයි නූර්ති හා නාඩගම් ගීත. හරිද? එතකොට මේකේ මේ ගායනා කිරීම සහ දෙබස් කියනවනේ. ඔය මං කිව්වේ දැන් ඉස්සෙල්ලා මේ දෙබස් මගින් මේකේ ගුණාත්මක භාවය වැඩි කරන්න පුළුවන්. මේ දෙබස් කියන ඒවා ඒ වගේම ගායනා කරන ඒවා බොහෝ විට කරන්නේ රූකඩ නාට්‍ය ශිල්පියා විසින්මයි. හරිද? එතකොට මේ රූකඩ නාට්‍ය වලට විශේෂ වේදිකා නිර්මාණය ඒ කියන්නේ ඒ වගේම පසුතල නිර්මාණය. ඒ කියන්නේ ළමයි මේ දැන් රූකඩේ විතරක් තිබ්බා කියලා මදිනේ. හරිද? ඒ කියන්නේ ඒකට ඒ කතාව මේ වෙන්න පසුබිමත් හැදෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් නෝමල් පරිසරයක තියෙන එකක් ඒගොල්ලෝ නිරූපණය කරන්න උත්සාහ කරනවා නම් ඒගොල්ලෝ ගස්ගල් ටිකක් ඒකේ නිර්මාණය කරන්න ඕනේ. හරිද? අන්න ඒ වගේ විශේෂ වේදිකා නිර්මාණය වගේම පසුතල නිර්මාණයක් අනිවාර්යෙන්ම මේ රූකඩ නාට්‍යවලදී සකස් කරනවා. හරිද? එතකොට ළමයි මේ රූකඩ වේදිකාව ගොඩාක් ලොකුවට හදන්නේ නැහැ. ඒ කියන්නේ මිනිස්සු නටන්න හදන වේදිකාවක් තරම් මේවා ලොකුවට හදන වේදිකා නෙමෙයි. මේවා හදන්නේ පුංචියට වගේම ඇස් මට්ටමට ඉහළින්. හරිද? ඒ කියන්නේ දැන් අපි නෝමල් නටන එකක් නම් මිනිස්සු නටන එකක් නම් සාමාන්‍යයෙන් නෝමලි මේ පිට නියමුණත් නටනවනේ. මේක එහෙම නැහැ. මේක ඇස් මට්ටමට ඉහළින් හදන ලද වේදිකාවක තමයි මේ රූකඩ නාට්‍ය ඉදිරිපත් කරන්නේ. හරිද? එතකොට තව එකක් තමයි දැන් මේ රූකඩ නිර්මාණය කරන්න විවිධ ද්‍රව්‍ය භාවිතා කරනවා. හරිද? මේකෙදි ප්‍රධාන වශයෙන් භාවිතා කරන දව වර්ග දෙකක් තියෙනවා. මොනවද? කදුරු ලී සහ රුක්කත්තන ලී. හරිද? එතකොට මේ රූකඩ නිර්මාණයට යොදා ගන්න දව වර්ග දෙක තමයි ළමයි කදුරු ලී, රුක්කත්තන ලී. හරිද? ඊට අමතරව ඒ කියන්නේ ඒ වගේ රූකඩේ හදලා ඉවර වෙලා ඊට අමතරව ඒ රූකඩේට ඇඳුම් මෙහෙම ඕනනේ. අන්න ඒවට රෙදි, නූල්, යකඩ ඇන, බයිසිකල් ටියුබ් කෑලි, පබළු වර්ග, සායම් වර්ග වගේ ඒවා භාවිතා කරලා මේ රූකඩ ලස්සනට හදනවා. හරිද? එතකොට මේ රූකඩ වලට අපි කිව්වා බයිසිකල් ටියුබ් ගන්නවා කියලා. මොකටද මේ බයිසිකල් ටියුබ් ගන්නම? රූකඩ නිර්මාණයක් කොටස් සම්බන්ධ කරන්න. ඒ කියන්නේ දැන් මේ රූකඩයක ඔළුව එහෙම හෙල්ලෙන්න ඕනි. එතකොට අත් එහෙම හෙල්ලෙන්න ඕන, කකුල් හෙල්ලෙන්න ඕන. අන්න ඒක නිසා අන්න ඒ වගේ ජොයින්ට් වලට ඒ වගේ ජොයින්ට් සම්බන්ධ කරන්න තමයි ළමයි බයිසිකල් ටියුබ් කෑලි යොදා ගන්නේ. හරිද? එතකොට අත්රූකඩ නිර්මාණය කරන්න පුළුවන් පොඩි සරල ද්‍රව්‍ය කිහිපයක් භාවිතා කළා. රෙදි කෑලි වලින් මේ අත්රූකඩ හදන්න පුළුවන්. මේස් වලින් හදන්න පුළුවන්. ඊට පස්සේ බොත්තම්, පබළු, නූල්, මැලියම්, කම්බි වගේ ඒවා යොදාගෙන මේ අත්රූකඩ නම් හදන්න පුළුවන්. අර ලී වගේ ඒවා යොදාගන්නේ නූල් රූකඩ වගේ ලොකු නිර්මාණ කරන්න. හරිද? එතකොට අද අපි සාකච්ඡා කරේ මේ රූකඩ
කලාව ගැන ලංකාවේ රූකඩ කලාව අදක ඊයේ එකක් නෙමෙයි කිව්වා ගොඩාක් පරණ ඉඳන් ආදි කාලේ ඉඳන් ආපු එකක් කිව්වා. හරිද? එතකොට මෙන්න මේ ටික තමයි මේකේ භාවිතා කරන අමුද්‍රව්‍ය මේකේ භාවිතා කරන්න මේක යොදා ගන්නා කතා වස්තුන් ගැන සාකච්ඡා කළා. අන්න ඒ වගේ මේ වගේ ප්‍රශ්න තමයි මේකෙදී එන්න පුළුවන්. හරිද? එතකොට වෙනදා වගේම අදත් කියන්න තියෙන්නේ මේකේ නෝට් එකත් Facebook page එකේ තියෙනවා. පල්ලෙහා description එකේ link එක දාන්නම්. ඒකෙන් ගිහිල්ලා බලා ගන්න. හැබැයි ඔයගොල්ලෝ ඒක follow කරලා තියෙනවා නම් ඔයාලටම තමයි ලේසි. ඒක නිසා යාළුවන්ට share කරන්න මේ YouTube channel එක subscribe කරලා තියන්න. මොකද ඊළඟ වීඩියෝ එක දාපු ගමන් ඔයාලට බලා ගන්න පුළුවන් නිසා. හරි. එතකොට ඊළඟ වීඩියෝ එකේදී අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ තල් කොළ වලින් කරන නිර්මාණ කලාව ගැන. එහෙනම් ඊළඟ වීඩියෝ එකේදී හම්බ වෙමු.